පෙබරවාරි මාසයේ O level ලියන්න ඉන්න ඔයාලට කරන විශේෂ වීඩියෝ එකක්. ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකක් ගැන. මාස 3යි තියෙන්නේ. හැමෝටම ෆ්‍රී. දවස් 3ක්. ඔව්. දවස් 3ක්. මාස 3යි ඉතින් ප්‍රශ්න විවරණය කරන්න. ලයිව්ම ඒක ඉවර කරගන්න. පැය දෙකමාරයි නම් පැය දෙකමාරේ වැඩි ඉවරයි. අලුත් විදියකට එන්නේ ඒක එනකොට බලන්න. අපි සතිය දවස් 7ේම හම්බ වෙනවා. යාළුවාවත් ගොඩ දාගෙන රියල් මැත්ස් ඉගෙනගෙන O level maths teman-teman jaya. Right, අයවල් ළමයි මේ වීඩියෝ එක 2025 O level batch එකේ ළමයිට. ඒ කියන්නේ 2026 පෙබරවාරි මාසයේ O level ලියන්න ඉන්න ඔයාලට කරන විශේෂ වීඩියෝ එකක්. Right. මේමයි. ඔයාලා දකින්න ඇති මම පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකක් ගැන. Right. ඔයාලට තියෙන්නේ තව මාස 3ක් සහ දවස් ගාණක් දවස් ගාණ අයින් කරලා අපි හිතමු තව මාස 3යි තියෙන්නේ. Right. මේ මාස 3 කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගැන තමයි මේ කියන්නේ. ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකක් ගැන. Right. එතකොට මේක හැමෝටම ෆ්‍රී. ඒ කියන්නේ ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. නොමිලේ කරන්න. Right. කිසිදු මුදලක් අය ගන්නෑ. නොමිලේ කරන්න. Right. එතකොට මේක වෙන්නේ මෙහෙමයි. Right. අපි සතියට දවස් 3ක්. දවස් 3ක්. ඔව්. දවස් 3ක්. මාස 3යි දෙන්නේ. දැන් මේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා. තොරගත දවස් 3ක්. ඉතුරු දවස්වලත් වැඩ තියෙනවා. ඒවා මම කියන්නම් ඈ. රයිට්. දැන් අහගෙන ඉන්න. එතකොට අඟහරුවාදායි, බ්‍රහස්පතින්දායි, සෙනසුරාදායි. ඔය දවස් 3 අපි වැඩ 3ක් කරනවා. මේවයි. සෙනසුරාදා 11යි පළවෙනිදා. ඒ කියන්නේ නොවැම්බර් 1 වෙනිදා තමයි අපි පටන් ගන්න. එතකොට සෙනසුරාදා මේ හැම දවසම රෑ 9ට තමයි පටන් ගන්න. ඔයාලා ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ඇරිලා එහෙම එනකොට ඔයාලා සමහර වෙලාවට ගෙදර ඉන්න වෙලාවක් නෙමේක. රයිට්. ක්ලාස් එක බැර වුණත් කරගන්න විදිහක් තියෙනවා මම ඉස්සරහට කියන්නම්. රයිට්. එතකොට මේ සෙනසුරාදා තමයි අපි ඉස්සරහම පටන් ගන්නෙ නොවැම්බර් 1 වෙනි සෙනසුරාදා රෑ 9ට. රයිට්. මේ සෙනසුරාදා කියන දවස අපි ෆික්ස් ඩේ එකක් විදිහට තියාගෙන ඉන්නවා කෙටි ප්‍රශ්න විවරණය කරන්න. එතකොට මේ කෙටි ප්‍රශ්න හදනවා නෙමෙයි, ගණන් හදනවා නෙමෙයි, විවරණයක් කරන්නේ. රයිට්. එක දවසකට ගණන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් හැදේ. රයිට්. පැය දෙකක් දෙකමාරක් විතර වෙලාවක් යයි ඒකට. එතකොට විවරණයක් නේ කරන්නේ. රයිට්. පාස් පේපර් ගණන් තමයි මෙතනදී හදන්නේ. රයිට්. මොනවද? කෙටි ප්‍රශ්න වලට හදන්නේ පාස් පේපර් ගණන් ටික. රයිට්. එතකොට මෙතනදී කෙටි ප්‍රශ්න වලට මම ජ්‍යාමිතිය ගණන් ටික ගාව ගන්නෑ. ජ්‍යාමිතිය ගණන් වලට වෙනම වැඩපිළිවෙලක් යනවා. රයිට්. ජ්‍යාමිතිය ගණන් ටික හැර කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා සෙනසුරාදා දවසේ. රයිට්. එතකොට රෑ 9ට තමයි ඒක පටන් ගන්න. රයිට්. එහෙනම් ඉතුරු දවස් දෙකේ මොනවද? රයිට්. අපි දැන් අපේ පේපර් එක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කියලා දෙකක් තියෙනවානේ. එතකොට ඔය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A B කියලා කොටස් දෙකක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ A B කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටසේ කෙටි ප්‍රශ්න 25ක් එන්නේ. B කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න එන්නේ. ඊට පස්සේ දෙක ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න එන්නේ. රයිට්. ඔය එන රචනා ප්‍රශ්න වලයි ව්‍යුහගත ප්‍රශ්න වලයි අපි එක එක මාතෘකා දාන්නවානේ. ප්‍රස්ථාර ගානක් එනවා අනිවාර්යයෙන්, භාග ගානක් එනවා, ප්‍රතිශත එනවා, ත්‍රිකෝණමිතියෙන් එනවා නේ. රයිට්. ඔය වගේ මාතෘකා දාන්නවනේ. රයිට්. ඔන්න ඔය මාතෘකා එකින් එක අරගෙන අඟහරුවාදා බ්‍රහස්පතින්දා දවස් දෙකේ. රයිට්. ගානක් දැන් මේ අපිට තව මාස 3යි තියෙන්නේ. එතකොට අපිට ලකුණු එකතු කරගන්න ඕනේ. ලකුණු ගන්න ඕනේ. රයිට්. දැන් තාමත් ළමයි ඇති පේපර් එකක් ලියපුවාම තව ලකුණු වෙන්නේ නැහැ. වැඩ කරන ළමයිනුත් ඉන්නවා. හැබැයි ලකුණු ගන්නත් බෑ. වැඩ කරපු නැති අයත් ඉන්නවා. ඒගොල්ලොත් දැන් ආයෙ පටන් ගන්නවා. මාස 3යි තියෙන සමහර ළමයි මාස 3ක් තීද්දි පටන් ගන්නවා. රයිට්. ඒගොල්ලන්ට තියෙන අවස්ථාවක් තමයි මේක. රයිට්. එතකොට ලකුණු ගන්න නෙවෝනේ. රයිට්. මේ ලකුණු ගන්න අවශ්‍ය කරන සියලුම තියරි අත්‍යවශ්‍ය කරුණු ටික විතරක් කියලා දීලා රයිට්. ගණන් හදවන එක මේ දවස් දෙකේ කරනවා. රයිට්. ඒක එතකොට 11යි නොවැම්බර් 1 වෙනිදා මේක පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟට එන නොවැම්බර් වැරදිනේ. නොවැම්බර් 4 වෙනි අඟහරුවාදා අපි රචනා ප්‍රශ්න වලට අත තියනවා. රයිට්. ඊට පස්සේ නොවැම්බර් 6 වෙනිදා. රයිට්. නොවැම්බර් 6 වෙනිදා. ওই දවස් 3 තමයි පන්තිය තියෙන්නේ. රයිට්. මම හිතනවා පැහැදිලි ඇති කියලා.
සෙනසුරාදාට කෙටි ප්‍රශ්න විවරණයක් කියන්නේ අඟහරුවාදාට තමයි අඟහරුවාදායින් තමයි රචනා ප්‍රශ්න වලට අත තියන්නේ හැම අඟහරුවාදකම හැම බ්‍රහස්පතින්දකම රචනා ප්‍රශ්න හදන්නේ. එතකොට මෙතන රචනා ප්‍රශ්න වලට පාස් පේපර් ගණන් විතරක් හදන්නේ නැහැ. රයිට්. ගණන් ගොඩක් විවරණය කරනවා ගණන් හදනවා නෙමෙයි විවරණය කරනවා. රයිට්. පාස් පේපර් ගණන් හදලා තවත් අමතර ගණනුත් මම දාලා හදවනවා. රයිට්. එතකොට මේ වැඩේ වෙන්නේ ඔය විදිහට. රයිට්. එකම දේ තමයි අපි දෙන ලයිව් හම්බෙන්නේ නැති එක. ඒ කියන්නේ මෙහෙමයි රෙකෝඩින් ගොඩක් දෙන්නද හදන්නේ නැහැ. මේක ලස්සන ප්ලෑන් එකක් ඇතුව ඔයාලව ගයිඩ් කරගෙන මම කරා යනවා. රයිට්. මෙහෙමයි වෙන්නේ. මම මේ අදාළ දවසට අදාළ පන්තියේ රෙකෝඩ් කරලා තියෙනවා. රෙකෝඩින් කරලා තියෙනවා. රයිට්. එතකොට දැන් අදාළ දවසේ අදාළ වෙලාවට මම මේ වීඩියෝ එක YouTube ප්‍රීමියර් වෙන්න දානවා. රයිට්. එතකොට ලයිව් වගේ නේ අපි දෙන්න. ඔයාලට රෙකෝඩින් එකක් වුණාට එහෙම ලයිව් එක දීපුවාම මම ඔයාලට ලයිව් උගන්වනවා වගේ තේරෙන්න කොහමරි උගන්වන්න උත්සාහ කරනවා. රයිට්. එතකොට ඔයගොල්ලන්ට බෝරින් නැතුව ඉගෙනගෙන ගියයි. රෙකෝඩින් එකක් බලනවා වගේ නෙමෙයි ලයිව් විදිහට ගොඩක් උත්සාහ කරනවා උගන්වන්න. රයිට්. එතකොට YouTube එකට අදාළ වෙලාවට මම ප්‍රීමියර් වෙන්න දානවා. රයිට්. ඒක පටන් ගන්න කලින් group එකක් තියෙනවා. channel එකක් තියෙනවා. group එකට මම දානවා. මේ වෙලාවට ළමයි ලෑස්ති වෙලා ඉන්න අදාළ දේවල් ලෑස්ති කරගෙන කියලා. රයිට්. එතකොට මම ඒක ප්‍රීමියර් වෙනකොට ඒ වෙලාවට ඒ විදිහට දානවා. එතකොට ළමයි ඒ වෙලාවෙම ලයිව්ම ඒක ඉවර කරගන්න. රයිට්. ආයේ ඔයාලා තමයි රෙකෝඩින් ගොඩ ගහගත්තොත් ඔයාලා තමයි. රයිට්. ඒකෙන් හින්දා රෙකෝඩින් එක ගොඩ ගහ ගන්න නැතුව දැන් YouTube එකේ යනවනේ. එතකොට ඒ ක්ලාස් එක ලයිව් ඒ විදිහට තිබ්බා පස්සේ YouTube එකේ දිගටම තියෙනවා. එතකොට බැරි වෙන කෙනෙක්ට අර ක්ලාස් එක කොහොම හරි පන්තියක් හරි මොකක් හරි තිබිලා බැරි වුණා කියනකො. එතකොට බැරි වෙන කෙනාට බලා ගන්න පුළුවන්. නමුත් ඔයාලා උපරිම උත්සාහ කරන්න ඒ වෙලාවට ලයිව් දෙන වෙලාවට ඒක බලන්න. රයිට්. එතකොට එතන පැය දෙකමාරයි නම් පැය දෙකමාරේ වැඩි ඉවරයිනේ. රයිට්. ඒක නිසා එතකොට ආයෙ ගොඩ ගහන්නේ නැහැ. එතකොට ආයෙ තියෙන්නේ ඔයාලට එතන කරන වැඩ කොටස ආයෙ බලලා තව ඔයාලට තියෙන අලුත් ගණන් ඔයාලා හදාගෙන යන එක තමයි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ. ආයෙ රෙකෝඩින් එකක් ගොඩ ගහන්නේ නැහැනේ. රයිට්. එතකොට ඒක ලයිව්ම ඉවර කරගන්න. රයිට්. එතකොට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා group එකේ link එකයි channel එකේ link එකයි group එකට add වෙලා ඉන්න channel එකත් follow කරගෙන තියාගන්න. ඒකට විස්තර දානවා. රයිට්. මෙහෙම දෙයක් තියෙනවා group එකේ ඔයාලා join වුණාට පස්සේ ඔයාලට ගහදන්න අමාරු ගණන් තියෙනවානේ. රයිට්. ඒවා ඔයාලා group එකට දාන්න. රයිට්. එතකොට දැක්ක ළමෙක් හිටියොත් ඒක හදන්න පුළුවන් ළමෙක් හිටියොත් ඔයාලට ඒ ගාන හදලා දායි. නැත්තම් මම දැකපු වෙලාවක මම ඒ ගාන හදලා ඔයාලට දානවා. රයිට්. එහෙම වාසියකුත් තියෙනවා මෙතන ඔයාලට. රයිට්. තවත් දෙයක් තියෙනවා ළමයි මෙහෙම දෙයක්. රයිට්. දැන් මේ ක්ලාස් එකේ යන්නේ දැන් මේ වැඩ පිළිවෙල පැහැදිලි වෙනවා ඔයාලට. රයිට්. මේක යන්නේ තනිකරම ඔන්ලයින් විදිහටනේ. රයිට්. හැබැයි කාට හරි ළමයෙක්ට අවශ්‍ය නම් රයිට්. මම මේ කියන්නේ අවශ්‍ය නම් ස්පීඩ් රිවිෂන් එක ෆිසිකල් විදිහට කාට හරි දාගන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක ඔයගොල්ලෝ ගෲප් එකක් එකතු වෙලා හෝ නැත්තම් තනියෙන් හරි මේ ක්ලාස් එක දාගන්න පුළුවන්. හැබැයි මෙතනදී ෆ්‍රී වුණාට ළමයි ෆිසිකලි කරනකොට නම් ෆ්‍රී වෙන්නේ නැහැ. හේතුව මෙතනදී දැන් යම්කිසි වැඩ ප්‍රමාණයක් කරනවා රයිට්. මේක කරන එක ඇති. හැබැයි මම කියන්නේ ළමයෙක්ට අවශ්‍ය නම් රයිට් ෆිසිකලිව දාගන්න පුළුවන්. මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර්ස් තියෙනවා පහළ. ඒවට කතා කරලා විස්තර දැනගෙන ක්ලාස් එකක් දාගන්න පුළුවන්. රයිට්. එතනදී මේ කරන වැඩ පිළිවෙලට වඩා වැඩ කොටසක් කෙරෙනවා. ඒක නිසා තමයි ෆ්‍රී වෙන්නේ නැත්තේ. රයිට්. විශේෂයෙන් පේපර්ස් ලියවන එක කරනවා. රයිට්. ඊට අමතරව තව දේවල් කරනවා. රයිට්. ඒකත් ඒ විදිහට වෙනවා. මේ වැඩ පිළිවෙල ගැන පැහැදිලි. රයිට්. මම ආපහු කියන්න. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා. ඔය දවස් තුනේ රෑ 9ට පන්තිය පටන් ගන්නවා. සෙනසුරාදා දවස තියාගෙන ඉන්නවා කෙටි ප්‍රශ්න විවරණයක් කරන්න. අඟහරුවාදා බ්‍රහස්පතින්දා දවස් දෙක තියාගෙන තියෙනවා රචනා ප්‍රශ්න වලට සහ ව්‍යුහගත ප්‍රශ්න වලට. රයිට්. එතකොට දැන් මෙහෙමයි ගණන් හදන්න නම් පුළුවන්. රයිට්. හැබැයි මෙතනදී කරන්නේ දැන් ගණන් හදලා වැඩක් නැහැනේ. ඕන තරම් වීඩියෝස් තියෙනවානේ බලන්න පුළුවන්. රයිට්. හැබැයි මෙතනදී ගණන් විවරණය කරන්නේ. රයිට්. ඒ කියන්නේ අවශ්‍ය කරන තියරියත් එක්ක කියලා දීලා ගාන හිතන්නේ කොහොමද කියලා
නැවත අලුත් ගානක් ආවොත් හදාගන්න අවශ්‍ය දේවල් කියලා දෙන එක තමයි මෙතනදි කරන්නේ. ඒ කියන්නේ විවරණයක් කරන්නේ, වවාගෙන කණ එකක් කරන්නේ. right? එතකොට එතනදී ලස්සනට මේක කරලා දෙනවා. සුපිරියට තේරෙන්න කරලා දෙනවා. right? අවශ්‍ය ළමයි මේක කරගන්න. right? free නේ දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ යාළුවෙක් ඉන්නවා නම් එයාලටත් මේක වීඩියෝ එක share කරලා join වෙන්න කියලා right? කරගන්න කියන්නේ. free නේ කරන්නේ. එතකොට ඕන ළමයිට මේක බලන්න පුළුවන්. right? ලස්සනට වැඩපිළිවෙලක් ඇතුවනේ යන්නේ. plan එකක් ඇතුව යන්නේ. එතකොට මේක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට share කරලා බලන්න. right? ඔයගොල්ලොත් කරගන්න. right? හරියට කරගන්න. මේක දැන් පැහැදිලිනේ යන විදිය, පන්ති යන විදිය පැහැදිලි. right? මීට අමතරව දැන් මම මෙතනදී කෙටි ප්‍රශ්නවල ජ්‍යාමිතිය කෑල්ල අයින් කරානේ. ජ්‍යාමිතිය ගණන් ටික අයින් කරා. right? එතකොට මෙතනදී දැන් අඟහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා දවස් 3නේ තියෙන්නේ. එතකොට අපිට ආයි ඉතුරු වෙනවා සඳුදායි බදාදායි සිකුරාදායි ඉරිදායි. right? ඔන්න ඔය දවස් 3 ඉතුරු වෙනවා. නෙවෙයි දවස් 4 ඉතුරු වෙනවා. ඔය දවස් 4 ජ්‍යාමිතිය ගණන් හදනවා. ඒ කියන්නේ කොහොමද? right? පාස් පේපර් වල තියෙන ජ්‍යාමිතිය එක ගානේ මම ගන්නවා. අරගෙන පොඩි විනාඩි 10ක 15ක වගේ වීඩියෝ එකක් තමයි හැම වෙලේම තියෙන්නේ. right? ඒක අලුත් විදියකට එන්නේ. ඒක එනකොට බලන්න. right? එතකොට විනාඩි 10ක් 15ක් වගේ තමයි මේ ජ්‍යාමිතිය ගානක් විවරණය කරන එකක් තියෙන්නේ. right? එතකොට හැමදාම සඳුදා බදාදා සිකුරාදා ඉරිදා ඔය දවස් 4 රෑ 9:00ට මේ වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරනවා. right? එතකොට ඔයගොල්ලෝ නිදා ගන්න කලින් හරිය වැඩ ඉවර වෙලා හරිය පොඩි වෙලාවක් කරගෙන විනාඩි 10ක් 15ක් තියෙන්නේ. පොඩි වෙලාවක් අරගෙන මේ වීඩියෝ එක බලන්න. විනාඩි 10ක් 15ක් විතර තියෙන්නේ. මේ හැම දවසකම එක ගානයි. right? එක පාස් පේපර් ගානයි. ජ්‍යාමිතිය එක කෙටි ප්‍රශ්නයයි. right? අරගෙන මෙතනදී විවරණය කරනවා. එතනට ලස්සනට අදාළ ප්‍රමේය මොකක්ද? right? නැවත ගණන් එන්න පුළුවන් විදි මොනවද කියලා දිදී තමයි මේ ටික හදන්නේ. මේ ටික විතරක් නෙමෙයි මේවත් එහෙමයි. right? මෙතන වෙනම වැඩපිළිවෙලක් මේ දවස් 4. එතකොට අපි සතිය දවස් 7ේම හම්බ වෙනවා. right? ඔය විදිහට යන්නේ. right? ලස්සන වැඩපිළිවෙලක් තියෙන්නේ. හැමෝම කරගන්න නොමිලේ දෙන්නේ. ඒ නිසා ඔයාගේ කම්මැලි යාළුවෙක් ඉන්නවා නම් එයාටත් කියලා එයාවත් ඇදගෙන යන්න. එහෙනම් යාළුවාවත් ගොඩ දාගෙනම මේ ගමන යන්න. right? තව එක දෙයක් තියෙනවා ළමයි. කාට හරි නංගිලා මල්ලා ඉන්නවා නම් 6 වසරේ ඉඳන් 11 වසරට යනකම්. right? group class එහෙම නැත්නම් individual class තනියෙන් ඕන එකක්. right? group class නැත්නම් තනියෙන් කාට හරි අවශ්‍ය ක්ලාස් එකක් තියෙනවා නම් යට තියෙනවා මම කියවන description එකේ තියෙනවා මාව contact කරගන්න පුළුවන් numbers. ඒවට කතා කරලා අවශ්‍ය ක්ලාස් දාගන්න පුළුවන්. right? මෙතනදී වැඩපිළිවෙල පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙනම් මේ වීඩියෝ එක ඉවර කරන්න යාළුවාවත් ගොඩ දාගෙනම යමු. වීඩියෝ එක හොඳයි මේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම් අනිත් යාළුවන්ට share කරන්න, යාළුවන්වත් ඇඩ් කරගන්න, group එකට ඇඩ් වෙලා ඉන්න, channel එකට සියලුම විස්තර දානවා. ඒකත් follow කරගෙන තියාගන්න. right? එහෙනම් අපි නොවැම්බර් 1 වෙනිදායි හම්බ වෙමු. right? එහෙනම් real maths ඉගෙනගෙන O level maths ගොඩ දාමු. right? එහෙනම් හැමෝටම ජය වේවා.